අයුබෝවන්. වර්තමාන සමාජය තුළ අපිට බහුලව හම්බ වෙන තවත් රෝගයක් ගැනයි අද අපි කතා කරන්නේ. ඒ තමයි උදෑසන කාලයේහි ඇඟිලි හිරිවැටීම. මෙය නව්‍ය වෛද්‍ය විද්‍යාව තුළ morning stiffness ලෙස හඳුන්වනවා. මෙම රෝගී තත්ත්වය ස්නායු දුබලතාවයයි. ආයුර්වේදයේ තුළ මේ හඳුන්වන්නේ වාත දෝෂයේහි කුපිත වීමක් ලෙසයි. ඉතින් මෙම රෝගයට හේතුව නම් ස්නායු මේ ඇඟිලි වලට පැමිණෙන ස්නායු මැණික් කටුව සංදියෙන් තෙරපීමකට ලක්වීමයි. ඒ වගේම තමයි මෙම රෝගය ඇතැම් විට වෙන්න පුළුවන් ගෙල ප්‍රදේශයෙන්ම මේ ස්නායු තන්තු තෙරපීමකට ලක් වෙන්නේ. ගෙලෙහි ග්‍රයිවී කශේරුකා අතර කැල්සියම් තැන්පත් වීම, ග්‍රයිවී කශේරුකා අතර ඉඩ අඩුවීම, ඒ කශේරුකා අස්ථි අතර ඉඩ අඩුවීම වගේ හේතුන් නිසා ගෙලෙන් පටන් ගන්නා අත්වලට පැමිණෙන ස්නායු මූලයන් තෙරපීමකට ලක් වෙනවා. මේ නිසා අත දිගෙහි ගමන් ගන්නා හිරියක් වේදනාවක් ඔබට ඇති වෙන්න පුළුවන්. මෙම தත්ත්වය උදෑසන අවදි වන විට ඔබට මදක් තීව්‍ර ලෙස දැනෙන්න පුළුවන්. උදේ ඇවිදින විට ඇඟිලි දිගාරින්න නමන්න අපහසුයි. ඇඟිලි තුඩු හිරි වැහිලා වගේ තියෙනවා. ඉතින් අපට රෝගීන් ඇවිල්ලා පැමිණිලි කරන්නේ අත උස්ස ගන්න අමාරුයි, හිස පීර ගන්නවත් අමාරුයි, පොල් ටික මිරික ගන්නවත් අමාරුයි, ඇඟිලි හිරි වැහිලා නමන්න දිගාරින්න අපහසුයි කියලා. මෙම தත්ත්වය ස්නායු තෙරපීමක් නිසායි ඇතිවන්නේ. මේ සඳහා ආයුර්වේදයේ නිශ්චිත ප්‍රතිකාර නිර්දේශ කරලා තියෙනවා. ගෙලෙහි සිට ඇඟිලි කෙළවර දක්වාම තෛල අභ්‍යංග කර තැවිලි කිරීමත්, ඒ වගේම ගෙල ප්‍රදේශයේ මෙම ස්නායු තෙරපීම අඩු කිරීම සඳහා සුදුසු මැල්ලුම් පත්තු වර්ග යෙදීමත් ආයුර්වේදය තුළ නිර්දේශ කරලා තියෙනවා. ඉතින් මෙම தත්ත්වය ඔබ දිගින් දිගටම නොසලකා හැරියොත් මෙම ටිකෙන් ටික වැඩි වෙන්න පුළුවන්. මේ ඇඟිලිවල හිරිවැටීම දවස පුරා තියෙන තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමා මේ අත එසවීමට අපහසු වෙන්න පුළුවන්. උරිස් දෙකෙහි උරිස් සංදිවල වේදනාව ඇති වෙනවා. වැලමිටි සංදිවල වේදනාව ඇති වෙනවා. මැණික් කටුව සංදියෙහි වේදනාව ඇති වෙනවා. මේ නිසා මේ අත දිගටම පැතිරෙන වේදනාවත්, සංදිවල වේදනාවත්, ඇඟිලිවල හිරි ගතිය සහ ගෙල මුල සිට අත්වලට පැතිරෙන මෙම හිරිය සමනය කර ගැනීම සඳහා ඔබත් ඉක්මනින් රජ්‍ය ආයුර්වේද රෝහලකට හෝ ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාවකට පැමිණ වෛද්‍යවරයෙකු හමුවන්න. සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ඔබට නිසි ප්‍රතිකාර නියම කරાવી. ඔබට තෛල අභ්‍යංග, පත්තු, මැල්ලුම්, තැවිලි ආදී බාහිර ප්‍රතිකාර වගේම මේ සඳහා සුදුසු නිර්දේශිත කසාය වර්ග, ගුලි, කල්ක චූර්ණ ආදියත් ඔබට නිර්දේශ කරાવી. මෙම ප්‍රතිකාර කෙටි කලක් තුළ ලබා ගැනීමෙන් ඔබට මෙම රෝගය පහසුවෙන් සුවපත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තවදුරටත් බලා නොඉඳ හැකි ඉක්මනින් දැනටත් ඔබට ඇඟිලි හිරිවැටීම, අත්වල හන්දි වේදනාවක් තිබෙනවා නම් පහසුවෙන් මේ ප්‍රතිකාර සඳහා යොමු වී ඒ සුවපත් කර ගැනීමට ඔබ උනන්දු වන්න. හිතායු සුඛායු දීඝායු.